ලස්සන පෙරහැරක්. පන්සලට වගේ යන්නේ. මොකද්ද රෝසියේ ඇහින්නේ? අනේ මටත් දෙන්නන්නකෝ. මෙයාගේ කැත? එන්න එපා මගේ ඇඟ එල්ලෙන්න. පෙරහැරේ යන්නේ ඔයා වගේ කැත මල් නෙවෙයි. අපි වගේ ලස්සන මල් විතරයි. තේරුණාද නිදි කුඹියේ? ඔව් ඉතින් පෙරහැරේ යන්නේ මගුල් ගෙදර යන්නේ උත්සව වලට යන්නේ. ඔයා වගේ ලස්සන අය විතරයිනේ. අපි පින් කරලා නෑ ඒකට. ඒ වුණාට ඔහම ආඩම්බර වෙන්න නම් හොඳ නෑ රෝසියේ. අපි ඉතින් හැමෝටම එපා වුණු කැත මල්නේ. මොනව කරන්නද? මේ තියෙන්නේ ලස්සන රෝස මලක්. එකත් එකටම ප්‍රබෝධසවයකට තමයි මාව එක්ක යන්නේ. කැත මල් වලට කොයින්ද මට වගේ වාසනාවක් නේද? මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් ඉතින් සෝලුට වෙලා තනියම අඬන්න තමයි මට ඉන්න වෙන්නේ. අනේ පව්. අපේ රෝසි නේද අර මල් වඩම ඉන්නේ. එයාගේ මූණ මැලවිලා ගිහින්.